එක්සෑම් ඉවරයි. හයි කොහොමද? මාසෙකමාරක් විතර අපේ 1 2 එකේ එන්ඩ් එක්සෑම් එක තිබ්බ නිසා වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේ අද ගේන්නේ අපේ එන්ඩ් එක්සෑම් එකේ අන්තිම එක්සෑම් එකට අපි කට්ටිය ගිය විදිහ. ඔය දැන් නම් මං අපිට අන්තිමටම තිබ්බේ මැක්‍රොස්කෝපික් ෆිසික්ස්. මං දැන් ඒකේ මේ පාස් පේපර්ස් ටික කරන්න තමයි හදන්නේ. බලන්නකො ඉතින් ඉස්සරහට. එදා දවසේ මම කරලා ඉවර කරනවා කියපු ටික ඉවර කරද්දී පාන්දර 1යි වෙලාව. ඊට පස්සේ මං ඇවිත් නිදාගත්තා. ඔය දැන් අපි උදේම ලෑස්තිලා එක්සෑම් එකට යනවා. ඔය අපි කෝප් එක ගාව අපේ ළමයි පාඩම් කරනවා. මොකද අපිට තියරි වලිනුත් ප්‍රශ්නයක් කෙන නිසා. බලමු. එක්සෑම් එකට වෙලාව හරි ළමයි. දැන් ඔන්න යනවා. එන්ඩ් එකේ අර අවසානව තෘප්ත කරන එක. එක්සෑම් ඉවරයි. අපේ දුලා ගෙදර ගියා. අපේ ගොඩක් අය ගෙදර ගියා. අපි 3 දෙනා ඉතුරුනා. අපේ සුබෝදා ගියේ ඊළඟ දවසේ උදේ. මායිරුවනේ විතරයි ඉතින් රූම් එකේ. ඊට පස්සේ මම කාලෙකින් මුකුත් බලන්න බැරි නිසා මූවි එකක් බලන්න ගත්තා. ඇත්තටම මේක මූවි එක්ස්ප්ලනේෂන් එකක්. සුපිරි එක. ඊට පස්සේ ටික හවස් වෙලා මම ගියා එළිය ඇවිදින්න. හරිම ආස දෙයක් තමයි හවස් වෙලාවට අපේ කැම්පස් එකේ එළිය ඇවිදින එක. ඒ වෙලාවට එන හුළඟ හිම මාරයි. පරිසරයත් හරිම ලස්සනයි. අහස පුදුම ලස්සනක් තියෙන්නේ. බලන්නකො මම මේ වීඩියෝ එකෙත් දාන්නම් එදා අහස තිබුණ විදිහ. ඊට පස්සේ මායි සුබයි රෝයි ගියා අපේ තියෙනවා කැම්පස් එකේ බංකුවක් හදලා ලස්සන ගහක් ගාව. එතනට ගියා. යන ගමන් ඒ වෙලෙත් අහසේ වීඩියෝ එකක් ගත්තා. ඊට පස්සේ අපි එතනට ගිහිල්ලා අපේ හොස්ටල් එකේ ගේට්ටු වහනකම්ම වගේ ඉඳියා. ගේට්ටුව වහන හදාරි තමයි අපි ආයෙ ඇතුළට ගියේ. මොකද ඕක මම දැන් මේක වීඩියෝ කරපු දවසට පස්සේ දවසේ අපේ කැම්පස් එකේ නවරාත්‍රි එක සැමරුවා. එවෙලේ අපේ ළමයි ඒකට සරසන ගමන් ඉඳියේ. අපිත් ඉතින් ටිකක් වෙලා එතන ඉඳලා හොස්ටල් එක වහන වෙලාවට ආයෙ හොස්ටල් එකට ආවා. ඊට පස්සේ අපි ගෝත්‍රික ෆිල්ම් එකක් බලන්න ගත්තා. ඒක නම් කාලෙකින් බලපු සුපිරිම මූවි එකක්. ඒක මං හිතන්නේ ඇමසන් වනාන්තරේ ගහපු ඇත්තම එකක්. ඇත්තම ගෝත්‍රික ජන කොටස් දෙකක් මුල් කරගෙන හදපු එකක්. ඒක මාර ලස්සනයි. ඒක බලලා ඉවර වෙලා මම ස්ටඩි හෝල් එකට ආවා. මොකද හෙට මේක වීඩියෝ කරා අද නම් හෙට නවරාත්‍රිනේ. ඊට පහුවෙන්ද ඉඳන් අපේ සෙකන්ඩ් ඉයර් එක පටන් ගන්නවා. ඒකට ලෙක්චර්ස් ගෙනියන්න ඕන පොත හදන්න තමයි මං ස්ටඩි හෝල් එකට ආවේ. මගේ මේ පාර ඔළුවේ අදහසක් තිබුණා මං කලින් සෙමිස්ටර් දෙකේම කරපු නැති විදිහට මගේ මේ පාර ලෙක්චර්ස් ගෙනියන පොත හදන්න ඕන කියලා. මොකද අපේ 2GP බැරියර් එකත් මේ පාර බලනවානේ අපේ 3rd year එකට යන්න කලින්. ඒක නිසා කොහොම හරි හොඳ මොරාල් එකක් තියන් වැඩ කරන්න ඕන කියලා හිතලා මං පටන් ගැනීමම හොඳ ආරම්භයක් දුන්නා. දැන් මං සින්දුවකුත් දාගෙන මගේ වැඩේ පටන් ගන්නයි යන්නේ.
මම හරි ආසයි ඔය වගේ නිවිච්ච හරි කාම් සින්දු අහන්න. හැබැයි ඒක මගේ මූඩ් එක අනුව වෙනස් වෙනවා. චිල් එකේ ඉන්න වෙලාවට I think rap තමයි. ඒ කියන්නේ චිල් song ඕනේ. ගොඩක් වෙලාවට මම ආස ඔය ගොඩක් නිවිච්ච සින්දු අහන්න. ඒක හරිම සැහැල්ලි ලස්සනයි. දැන් මම ලෙක්චර්ස් ගෙනියන බුක් එකේ කවර් පේජ් එක හදාගන්න ගමන් තමයි ඉන්නේ. මුලින්ම මම කරේ සෙමිස්ටර් සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමිස්ටර් කියලා ලියලා කොලම් 3කට බෙදාගත්තා. සබ්ජෙක්ට් කෝඩ් එකයි. මොකද අපි ඩිපාර්ට්මන්ට් දෙකක් යටතේ අපි ඉගෙන ගන්නවා. එකක් තමයි බයෝසිස්ටම් ටෙක්නොලොජි, අනිත් එක ඇවිල්ලා මල්ටි ඩිසිප්ලිනරි ස්ටඩි. ඒ ඩිපාර්ට්මන්ට් දෙක යටතේ අපි එක එක සබ්ජෙක්ට් ඉගෙන ගන්නවා. ඉතින් දැන් මම මේ දෙකට අදාළ සබ්ජෙක්ට් කෝඩ් ටිකයි අපිට ඒ සෙමෙස්ටර් එකේ කවර් කරන්න තියෙන පාඩම් ටිකයි ලියා ගන්නවා. ඊට පස්සේ ඒ සබ්ජෙක්ට් එකට අදාළ ක්‍රෙඩිට් ගාන ලියා ගන්නවා. මොකද ඒක ගොඩක් අපිට වැදගත් අපේ GPA එකට. ඒ කියන්නේ ක්‍රෙඩිට් දෙකක් ඊට වඩා වැඩි ක්‍රෙඩිට් තියෙන ක්‍රෙඩිට් එකට වඩා වැඩියෙන් තියෙන විෂයන් වලට අපි හොඳට මහන්සි වෙන්න ඕනේ. මොකද එතකොට අපේ GPA එක අපිට වැඩි කරගන්න පුළුවන්. මං කියන්නේ මේ ක්‍රෙඩිට් එකක් තියෙන ඒවට අඩුවේ මහන්සි වෙන්න ඕන කියලා. එහෙම නෙවෙයි. අරවා ගැන එතකොට අපිට අවබෝධයක් තියෙනවා. හරි අපි මේකට තමයි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. එතකොට මම ඔය දල අදහසක් ගන්න තමයි ඔය විදියට මේවා කරගත්තේ. හරි බලන්න. ඊට පස්සේ මම අපිට වැඩිපුර තියේවි කියලා හිතෙන විෂයන් වලට වැඩිපුර පිටු ටිකක් තියලා පොත සමාන කොටස් වලට බෙදාගත්තා. සමාන කොටස් කීවේ වැඩිපුර විෂයන් වලට වැඩියෙන් දාලා ඒ විදිහට. දැන් මම මේ බෙදාගත්ත ටික මෙන්න මේ නෝට් වලින් ස්ටිකි නෝට් ඒවා පාවිච්චි කරලා වෙන් කරගන්නයි හදන්නේ. ඔහොම පෙන්වන්න ඉතින් ලැජ්ජයි. මොකද අපේ අක්කලා වගේක් ඔතන පාඩම් කර හිටියේ අපේ එක්සෑම් එක ඉවර වෙනකොටම එයාලට එක්සෑම්. මම හරි ආසයි ඔය වගේ එක එක සුකුරුත්තම් චුටි ඒවට. මං ගාව ඔය වගේ ඒවා ගොඩක් තියෙනවා. හරි දැන් තියෙන්නේ අන්තිම එක අලව ගන්න. ඊට පස්සේ පොත හදලා ඉවරයි. නෑනේ තාම ඉවර නෑ. ඊට පස්සේ ওই ටික ලේබල් කරන්නත් ඕන මට අඳුරගන්න ලේසියට. ස්ටිකි නෝට් අලව ගත්තට පස්සේ ওই විදියට තමයි තියෙන්නේ. අර තියෙන මම ෂෝට් වීඩියෝ එකකින් දැම්මේ ස්ටිකර් හදන එකක්. එන්නේ එකේදී හදාගත්ත ස්ටිකර් එකක්. දැන් මම මේ ඒ ටික ලේබල් කරගන්නවා. මොකද එතකොට මට ඒ ටික හොයාගන්න ලේසියිනේ. බලමු ඒ ටිකත් ලේබල් කළාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ලේබල් කරලා ඉවරයි. නෑනේ තව ටිකක් තියෙනවා. සමාවෙන්න. දැන් නම් කරලා ඉවරයි. ලස්සනයි නේද? හරි අද දවසට මගේ වැඩ ටික නම් ඉවරයි. දැන් මං රූම් එකට යනවා නිදාගන්න මගේ බඩු ටිකත් අස් කරගෙන. එහෙනම් අපි දැන් යන් රූම් එකට.
මම එද්දී මේ දෙන්න හොඳටම නිදි. මොකද මේ ටිකේම නිදි මරලා මහන්සියිනේ. මමත් දැන් නිදාගන්න තමයි හදන්නේ. ඇවිල්ලා මූණ සෝදගෙන මම මගේ ක්‍රීම් එක ගාගත්තා. මොකද මගේ මූණ පොඩ්ඩක් විතර කැත වෙලා තියෙන්නේ. මේ රස්නෙට ඒකත් ගාගෙන දැන් මං නිදාගන්න තමයි හදන්නේ. පුරුද්දට වගේ හැමදාම මේ කතා බලනවා. ඒකේ බලන්නෙත් ඉතින් මගේ ක්‍රෂ් කියන ටික විතරයි. ඔය මන් දැන් වීඩියෝ එකට පෙන්වුවට පස්සේ ඔය ටික ස්කිප් කළා. හරි එහෙනම් ඉතින් හැමදාම වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.